නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පදනම් වෙලා තියෙන්නේ හියුබර්ට් මාකස් නැමැති සෝෂල් ඇන්ත්‍රොපොලොජිස්ට්ගේ රැඩිකල් ලිබර්ටේරියන් සංකල්පය මතයි. එතකොට මේ රැඩිකල් ලිබර්ටේරියන් සංකල්පය තුලින් සම්ප්‍රදායික පවුල, ඒ කියන්නේ තාත්තා කෙනෙක් සහ අම්මා කෙනෙක් මූලික වෙච්ච පවුල සහ සම්ප්‍රදායික ප්‍රේමය, ඒ කියන්නේ පිරිමියෙක් සහ ගැහැණියක් අතර තියෙන ප්‍රේමය, මේ සියලු දේට එරෙහිව අරගල කිරීම සහ ඒක හරහා දුරාචාර කාමුක ආසාවන් ප්‍රබන්ධනය කරන දරු පරම්පරාවල් බිහි කිරීමේ අරමුණින් තමා මේ CSE Comprehensive Sexuality Education කියන අලුත් න්‍යාය පත්‍රය අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරහා දියත් කරන්නේ මේ ප්‍රතිපත්තියයි. එතකොට අපි බැලුවොත් මම ඔබට පෙන්නනවා මේ පොත. අපි මේ කාරණා ගැන ගොඩාක් අධ්‍යයනය කරලා තියෙනවා, අධීක්ෂණය කරලා තියෙනවා. මෙතන මම ඔබට පෙන්නන්නේ Alphas and Gen Z's, Teens and 20s කියන ඩොක්ටර් ලලිත් මෙන්ඩිස්ගේ පොතේ. මේක ඒගොල්ලන් ලස්සනට මේ වෛද්‍යවරයා ලස්සනට මේක පැහැදිලි කරනවා. ලෙෆ්ටිස් ගෲමින් කියන්නේ වාමාංශික මානසික මාක්ස්වාදයේ මනස සේදීම. මේක තමයි සිදුවෙන්නේ දරුවන්ට. ලෙෆ්ටිස් ගෲමින් and sexualizing kids using toys, digitalization underlies the Marcus's education model of polymorphous perversity. This is the very thing මේ පොතේ කියා තියෙනවා. This is the very thing that comprehensive sex education and safe schools encourages, as it appeals to the lowest common denominator to raise a generation of miserable, dissatisfied, messed up and perverted kids seeking instant self-gratification. එතකොට මෙතන කියා සිටිනවා හර්බර්ට් මාකස්ගේ පදනම, ඒ සංකල්පය මත පදනම් වෙච්ච මේ comprehensive sexuality education අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ළමයින්ව මානසික ව්‍යාකූල කිරීමක් සිදු කරනවා. ඒගොල්ලන්ට කවදාවත් ජීවිතේ තෘප්තියක් කියන දේ ඒගොල්ලන්ට දැනෙන්න නැහැ කියලා දරුවන්ගේ මනස් දුරාචාරයේ ඇබ්බැහි කිරීමක් කරනවා කියලා. පස්සේ instant self gratification, ඒ කියන්නේ ශ්‍රණික ස්වයන් තෘප්තිය දරුවන් ලබන්න හදනවා කියලා. එතකොට මේ මාකස්ගේ මේ තියරි එකේ කරන්නේ promotion of liberation of perverse desire. ඉතින් මෙතන අනිවාර්යෙන් කරන්න හදන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ දේශපාලන පදනම දියත් කරන්න හදන්නේ, ප්‍රවර්ධනය කරන්න හදන්නේ මේ මාක්ස්වාදී දේශපාලන දර්ශනයයි. අනාගමික හැම ශිෂ්ට පරම්පරාවල්, හැම ශිෂ්ටත්වය ධර්ම පූර්ණ මේ බෞද්ධ, ක්‍රිස්තියානි, කතෝලික, හින්දු, මුස්ලිම් ආගම් වලින් ඒ ඉගැන්වීම් වලට බැහැර ඒ ධර්මයට පටහැනි දේවල් දරුවන්ට කියා දීලා අශිෂ්ට කාමුක ඇබ්බැහිවීම් වලින් මනස් අවුල් කරපු අනාගමික දරු පරම්පරාවල් හැදීමේ අරමුණකින් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සිදු වෙන්නේ.